මේ කණ්ඩ ලව් කරනවා. මොකද්ද? මේ ගෑනට කණ්ඩ ලව් කරනවා. දෙවියන් ඉදිරි කන් ලව් කරනවා. කණ්ඩ ලව් කරනවා. ආදරයි මමත් දැන් එළියට ඇවිල්ලා ඉන්නවා. එළිලා ඉන්නකොට ඕන් ආදරයි ගෑණි එළියට ආවා. මම වැඩේ හරිද? මම දන්නේ නැහැ. ඉතින් හරිද නම් දන්නේ නැහැ කියලා කිව්වා. වටි දෙකයි පැත්තේ මේ වමනේ දාන. කවුද? ඒ ගෑණි අපේ. ඒ කියන්නේ මොකක් හරි මේ විස දෙයක් අනුභව කරනද? විස දෙයක් ඇවිලා විසම දෙයක් ඇවිලා. ස්වාමී ඊට පස්සේ විසක් ඇවිලා නෙමේ. දෙයියෝ දීලා ඒ ටිකට. මම දන්නේ මොකද? මේ මට හිතෙන්නේ ශාමී දැන් ඔයා ඉන්න තත්ත්වයේ වගේ එයාට ඒ වගේ තත්ත්වයක් උදා වෙලා. හරි. අද ඔක්කාරට එනවා. දැන් අනේ මාත් පරිස්සමින් ගෑනිවත් බස් දුවගෙන දැන් ආවා. හරි සතුටේ. ඒක හරි පුදුම හාස්කමක් නේද? හොරා කීපයකින් එවිලි දෙයක් සිදු වෙන්නේ. ඒකනේ. අද ආපනේ ගැව්ව පැලලට පයි. ගාම වැදුනකින් නැන්දම්ම. මං ගා උත්සාහරකේ තියෙන්න ඕනේ. දැන් මම නැන්දම්මට මං දැන් හරි ආඩම්බරේ ඉන්නා. අනේ අපේ ගෑණි අද ඔබ අන්තිට කියන්නේ ගෑණි හරි ආසාවෙන් හිටියේ. ප්‍රථම දරුවන්නේ අදරයි කාන්තාවකට දරු සම්පතකට වැඩි හරින සම්පතක් නේ. ලෝකේ පිරිමින්ට නම් අදරයි ලෝකේ එකම සම්පත මහජන සම්පත. මහජන මහජනයා සම්පතක් තමයි රටවැසිය සම්පතක්. එහෙම ඉන්නකොට අදරයි ඉතින් ඕ පළවෙනි දරුවා ලැබුණා. අනේ ඉතින් අපමත් ආසාවේ හරි සතුටුපත් වෙන්න. සතුටුපත් නැන්දම්ම සතුටෙන් දැන් අපි දෙන්න දැන් පවුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ආරවුලක් නැහැ අදරයි පළවෙනි ළමයාත් වඩා අපි හරි ප්‍රීතියෙන් ඉන්නකොට දැන් මේ ළමයාට ආරහට වැඩි වෙත් නැහැ. අද මේ ගෑණි ආයෙ වමුනේ නැහැ. ඒ කියන්නේ අසනීපයක්ද? අසනීපයක් මේ දෙයියෝ ආයෙති. ආයෙත් බලන්න කොච්චර ආශිර්වාදයක් නේද? දරුවන් කොච්චරවත් වැඩි වෙන්නේ නැහැ. ඒ උනාට දෙයියෝ හිතන්නේ මේක කිරිවරණකම්වත් ඉන්නේ. අර ආ කමන්නේ. දෙකක් දුන්නා ආ කමන්නේ. දෙකක් දුන්නා. දැන් අරක ඔම කරේ අනික ආති. දෙකයි දැන්. කමන්නේ කියලා ඉතින් අර මේක හරහට ගන්න මේ ආයේ දෙයියෝ දිනවා. දෙයියන්ගේ බැල්ම වැඩි වෙලා වුණා. යාවතරයි දැන් දෙනවා මේ පඩි පෙළ තමයි. මකාද වෙනම් පුදුම වාසනාවන්තද? ඒ කියන්නේ දැන් දරුවෝ 12 දෙනෙක් ඉන්නවා. ඒක මොකද්ද වාසනාව? දරුවෙක් සිටිනවා කියන්නේ කොච්චර වාසනාවක්ද මකාද ඒක? එක දරුවෙක් දෙන එක නම් දෙයියෝ උනත් කමන්නේ වාසනාවන්තයි. දෙයියෝ දුන්නාට අපිට කන්න දෙන්න ඕන. දෙයියෝ නම් දිලා බකන්නේ නාවනේ. දෙයියන්ට මොකයි කියන්නේ? අර ඉතින් දැන් එක දෙක වුණා දෙක තුන වුණා තුන හතර වුණා එන්නෙන් වැඩි වුණා අවසරයි 12ක් දුන්නා. 12 දීලා අනික වමනේ දානකොට මම කිව්වා ගෑණි මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් දෙයියෝ එන දෙන්න පටන් අරන් තියෙනවා. දැන් මේක නතර කරගන්න ඕනේ. ඒ අවතරයි ගෑණි දැන් දෙනුව වැඩි. දුන්න වැඩි අවතරයි කොහෙන් දුන්නා. අවතරයි මම කඩුල්ල ගාවට ගිහිල්ලා බිමට අඩිය තියන්නේ නැහැ. ළමයි ගෝල උඩින් තමයි ගෙටක් දුන්නේ. වඩි පෙළවාගේ පෙෝලි. කන්දරන් කියන මදිය අවතරයි. ඊට පස්සේ මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ. වැඩේ දෙයියන්ට ආපුවා මේක එපා කියනවා කියලා අවතරයි මම දැන් ආයෙ පවුරු පාකුම් කරගෙන ආයෙ කන්දේ දේවල්ට නැත්තා. ආයෙ ගියා දෙයියන්ට එපා කියන්නේ බෑ. මම ගෑණි උඹ ඉඳපන් මං එපා කියලා එන්න. ඊළඟ යනකොට අවතරයි මට ටිකක් දුර නගිනකොට මට එන එකටම ගෝසාව. එකටම අවසරයි එකම ගෝසාව. මං හිතේ කපුවට දෙනවා ගෑනු අල්ලගෙන. ඒත් මේක දීම ඉවරයක් නේ. මමත් ටිකක් අන්දියල බැින්නවද නේ. මේ වටේම ගෑනු අර බබාලා නැති ගෑනු ඇවිල්ලා බබාලා හම්බුනාට පස්සේ දෙයියන්ට මේ අර ආශිර්වාද ලබා ගන්න. අපාරේ ඔප්පු කරන්නේ. ඔප්පු කරන්න කියන්නේ මුන් දෙයියෝනේ දුන්නේ. මුන් දෙයියන්ට අවසරයි අර මොකක් ප්‍රීතිය උදෙසා මේ සෙස්සාන්ති කරනවා. අතරයි මේම දැන් දෙයියෝ දීපු ළමයාත් අතර අරගෙන දැන් ගෑනු පොලිමට ඉන්න. මොකද දේවාල වටේට යනවද ගීතිකා කියනවා. මොකද කියන්නේ ඉතින්? අතරයි කියනවා දෙයියෝ අපිට දුන්නනේ දෙයියෝ අපිට දුන්නනේ එහෙම කිව්ව යනවද දැන් අම්මලා සියල්ලක්ම දේවාල වටේ යනවා දරුවෝ අරගෙන දේවාල වටේ යනවා අදලා මම බලයිට දැන් මේ පිරිමිකමට විල්ලේජ සංගමානේ බෑ දැන් මුංගේ තේරෙන්නේ මේ දෙයියෝ දුන්නා කියලා ඔව් දැන් මම බැලුවා මේ කාර්යය නා දෙන්න වැඩි කියලා අදලා මාත් අර පොලිමේ අවසානටම එක්කවුණා ඔව් අදලා මාත් දැන් ගීතිකා කියන ගෑනු හතර කොන්නකොට මම කිව්වා මොකද ඒක මකාද කියන්නේ? ගෑනු කියනවා අදලා දෙයියෝ අපිට දුන්නනේ කියනනේ මම ඒකම කියනවා අපිත් නිකන් උන්නනේ ස්වාමීනි
එහෙම කියලා කාදේ කියන දේවල් නම් නේද? ආදර එහෙම කියලා තමයි දෙයියන්ගෙන් බොහොම අමාරුවෙන් දරුවෝ නැති කරගත්තේ. ඒ ආදර මේමයි තියෙන්නේ. මේකේ ඔය වයසට අවතරයි කොහොම දරු සම්පතක් උසේ දැරෙනකොට ආදර ඔබ අන්තිමට කියන්නේ අම්මා වරුන්ට ආදර එක එක දේවල් කන්න හිතෙනවා. කන දේ අප්පිරිය වෙනවා. කොච්චර අර වටේටම තුට්ටු ගෙල්ල කියලා ගවයි. ඔබ අන්තිමට බිසව වාදිරත් කැමති දෙයක්. ඔබ අන්තිමට අපේ කුළුඳුල් දරුවා අනික අපේ ඉදිරි අනාගතේ පිරිමි හෝ ගෑනු හෝ වේවා නේද අවුරුදු. ඉතින් එහෙම එකේ බිසව වාද පාගන්න ඉස්තරම කෑම වේලා උත්තම දේ දෙන්නේ මම. මොකදේව? මම එහෙම කෑම කන්ද එහෙම කැමති නැහැ ස්වාමීනි. අනේ වාදන ඒකත් එක්ක අපේ ගෑණි. එයයි ස්වාමීනි. අයියෝ අපේ ගෑණි පළවෙනි ළමයා හම්බෙන්න ඉන්නකොට කන්නේ ඉතින් මොනවද දන්නවද? මේකට හරි ආසයි කිව්වා. මොනවද ආසාවක් ඇති වුනේ? ඔව් මම කිව්වා ඉතින් පළවෙනි දරුවා ඉතින් මටත් අවසරයි ඉතින් ඒකටම ආසාවනේ. මම කැමැත්තක් දෙන්නම්. උඹට ඕන දෙයක් කීපන් මේ ලෝකෙ පෙරලා සෙවණ කලින් හරි කියනවා. මේක අකිලවදරේ ගෑණි. ඕයි මට කියන්නත් මොකද්ද වායි කියලා. මම කිව්වා කැමැ උඹ කියපන්. මට ඕයි හැමදාම කාණ්ඩේ දෙන තමයි සීරි මාසේ. ඕනේ. මොකද්ද? සීරි මාසේ කන්නවල මම පැනලා දරුවා හම්බෙලකන් ගෙදර ගියේ. ඒ කියන්නේ ඇයට එහෙම ආශාවක් ඇති වෙලා. ඒ කියන්නේ ඒ වාගේ ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ දරුවෙක් පිළිවෙන්න ඉන්න කාන්තාවට එවැනි ආසාවක් ඇති වෙනවා. දැන් ඊගාවේ කාම්බෙන් ඉන්නකොට තනි කර මේක කියවේ අඟුරු. අඟුරු? මේක තනි කරම කෙලිය අඟුරුමයි. දවසක් මම යනකොට ලීග් ගාකුළු රක් කරනවා. අඟුරු මත. එතකොට මම අහන්නේ දන්නේ නැති නිසායි. එතකොට පිළිවෙන්න ඉන්න දරුවට ඒක බලපෑමක් බලපෑමක් නැත්තේ මොකේ? මේකේ කෙලිය අඟුරු මේක ඉපතුනේ කරුන්ට කරු වල පොයනවා. දරුවා මොන වගේද? දරුවා ආදරයි ඈට ඇගිල්ලෙන් යන්නට පේන. ඒ උනට තමන්ගේ දරුවානේ. තමන්ගලට කට්ට කළුව ආදරේ පංගකට අත කාලා මේක හොයා ගන්න. ඇස්තියාගෙන හිටියොත් එල්ලක් නෑ බොරු තමයි. වාගේ කියන්නේ මේ වාගේ එක කෙන දරුවෙක් ලැබෙන්නේ ඉන්නකොට ආදරයි එක ආසාවයි ඉපදුනේ. ආදරේ පොළොස් තෙමුලා නෑ මොකද? ඒයි දැන් මට කිසිම දෙයක් එපා. අවසරයි ඒක පුදුම ළම. ස්වාමීනි මගේ හදවතේ තියෙන ආසාව කොහොමද දන්නවද? මම කැමති ස්වාමීනි මේ රාජකීය පෙරහැරක ඔබතුමාත් අපේ මකාදේවත් අපේ රාජමාලිගාවේ ඉන්න හැම සේවකෙක්ම එතකොට උත්තරීත පෙරහැරකේ මේ රටේ තොටේ අහිංසක මිනිස්සුන්ගේ දුක සැප බලන්න ගිහිල්ලා දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට මොනවා හරි ආහාර මොනවා හරි අරගෙන ගිහිල්ලා තෑගි භෝග දීලා මගේ හිත සතුටු වෙන්න. ඕක තමයි ඕක වාසනාවන්ත දරුවන්ගේ ලැබෙන කුසලතාව. බලන්න රටේ පින. රාජදේවි ශාමදී. මගේ ප්‍රියවන්ත ස්වාමීනි. ඔයගේ හදවතේ ඇතිවිලා තිබෙන ආසාව ඒක නම් මම ඉෂ්ට කරනවා. දුගී මගේ යාචකයන්ට හැම තුන්මන්සලකින්ම ඒ වගේම රාජකීය පෙරහැරකින් ඒ වගේම බිහිවෙන්න ඉන්න දරුවන් බිහිවෙන්න ඉන්න මව්වරුන්ට අවශ්‍ය කරන තෑගි භෝග සියල්ලක්ම රාජභාණ්ඩාගාරේ සුදානම්. මගදීව පහම ගිල්ල මහා මාත්‍ය ගැදුවා.